ආයුබෝවන් කොහොමද? ඉතින් අද වැදගත් දෙයක් කතා කරන්න ආවේ. ඉතින් දැන් ලංකාවේ යනවා ඇලුමිනියම් වලින් තමයි පැන්ට්‍රි ගොඩක් කරන්නේ. මම පැන්ට්‍රි ගැන පොඩ්ඩක් කතා කරන්න හදන්නේ. ඉතින් ඇලුමිනියම් පැන්ට්‍රි තමයි ගොඩක් කියන්නේ. හැබැයි ඇලුමිනියම් ගොඩක් ගන්න මේ දවස්වල. ඉතින් ඔයාලට තව තියෙනවා යන්න ඔප්ෂන් තියෙනවා, සොලියුෂන්ස් තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් එකෝ බෝඩ් එකෙන් කරගන්න MDF වලින්. ඉතින් දැව වලින් කරනවා නම් අතන ලී වලින් කරනවා නම් මීට වැඩිය ගණන් වැඩි ලී වලින් කරන මොකද එතන ප්‍රොසෙස් එක ලොකු හින්දා. ඉතින් ඔයාලට යන්න පුළුවන් මේ දවස්වල යනවා පොඩ්ඩක් එකෝ බෝඩ් එක කියන එක. එකෝ බෝඩ් එක කියලා කියන්නේ මම ඇලුමිනියම් ගැන කතා කරන්න. අපි වෙන වීඩියෝ එකකින් ඇලුමිනියම් ගැන කතා කරමු. මේ එකෝ බෝඩ් එක හොඳයි. ඇත්තටම වතුරට එහෙම ඔරොත්තු දෙනවා. මොකද මේක හදන්නේ PVC බෝඩ් එකක් 8 බෝඩ් එකක් තමයි මේක එන්නේ. ඉතින් මේකේ ඝනකම තියෙනවා 8 15 12 18 එහෙම තමයි ඝනකම වෙන්නේ. අපි පාවිච්චි කරන්නේ මේක හදන්න පැන්ට්‍රියක් හදන්න පාවිච්චි කරන්නේ 15 18 කියන ඝනකම දෙක. මොකද මේකේ ඉන්චස් ගහද්දි ඒ කියන්නේ ඉර සලනීරු ගහද්දි මොකද ඒවා ඇතුළට බස්සන්න ඕනේ. ඉතින් ඒ හින්දා 15 18 කියන ඝනකම ඒ බෝඩ් එක තමයි අපි යූස් කරන්නේ. ඉතින් ඇත්තටම හොඳයි. මොකද මේකට අවුරුදු 10ක වගකීමක් දෙනවා හැමතරම ඕනු කරගන්නවා නම් අපේ කරද්දි අවුරුදු 10ක වගකීමක් දෙනවා. අනිවාර්යයෙන්ම 1 to 1 රිප්ලේස්මන්ට් එකක් එක්ක අපි ගැරන්ටි කරලා අපි දෙනවා. ඉතින් කියන්න තියෙන්නේ එහෙනම්. ඒතර මේකට යූස් කරන පේන්ට් එක තමයි Nippon 2K පේන්ට් එකක් යූස් කරන්නේ. ඉතින් ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. වතුරෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේකට. හොඳ ශක්තිමත් බෝඩ් එක එකෝ බෝඩ් එක. ඒ වගේම ලස්සන කලර්ස් එල්ල තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදියට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේකේ අපි ගණන් ගැන කතා කරොත් එහෙම මේක ඇලුමිනියම් වලට වැඩිය මේක චුට්ටක් ගණන්. මොකද මේකේ ප්‍රොසෙස් එක හදන්න ප්‍රොසෙස් එක පොඩ්ඩක් වැඩි. ඉතින් මේක බොටම් එක, ඒ කියන්නේ යට කබඩ් එක. යට කබඩ් එකේ වෙනවා අපි උල්පත යට උඩේ දෙකම කියනවා. top and bottom. top and bottom with granite. granite එකත් එක්ක. එතකොට granite එකත් එක්ක උඩයි යටයි මේක වර්ගාඩි නෙමෙයි තියෙන දික්කඩ. එතකොට දික්කඩියක් වෙනවා 48000. ඒ කියන්නේ උඩයි යටයි දෙකම. උඩයට දෙකම 48000ක් වෙනවා. කියන්නේ එක වෙන වෙනම ගන්නවා නම් එතකොට බොටම් එක වෙනවා 28000. granite එකත් එක්ක බොටම් එක විතරයි. මොකද සමහර කට්ටිය බොටම් එක විතරක් කරගන්න. ඒ කියන්නේ යට කබඩ් එක විතරක් කරගන්න. සමහර කට්ටිය උඩ කබඩ් එක විතරක් කරගන්නවා. ඉතින් යට කබඩ් එක වෙන්නේ 28000 මුදලක් තමයි යන්නේ. granite එකත් එක්ක උඩ කබඩ් එක 20000කට කරගන්න පුළුවන් දික් අඩියක්. ඒ කියන්නේ මුළු කබඩ් එකම නෙමෙයි දික් අඩියක්.